හායි යාළුවනේ, අද අපි දඹල මැල්ලුමක් හදමුද? මුලින්ම අපි පේස්ට් එකක් හදාගනිමුකෝ. ඒක තමයි මේ දඹල මැල්ලුමේ තියෙන ලොකුම රහස. ඒකට අපිට බ්ලෙන්ඩර් කප් එකක් ඕනමයි. අපි ඒකට ලුණු, කොච්චි, සැරට කන්න නැති අය අමු මිරිසුණක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ දෙක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඒ බ්ලෙන්ඩ් කරගත්තු පේස්ට් එක පොල් එක කලවම් කරගන්න ඕන හොඳින්. පොල් එකට කහ පොඩ්ඩකුත් දාන්න ඕන. ඊට පස්සේ අපි හොදපු පැතිලියක් ලිපේ තියාගෙන ඒකේ වතුර බිඳුවක්වත් නැති වුනහම තෙල් ටිකක් දාගන්න ඕන. තෙල් එක රත් වෙගෙන ඉද්දී ලුණුයි කරපිංචායි දාලා හොඳින් රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕන. ඊට පස්සේ අපි අර පේස්ට් එක දාලා අනාගත්තු පොල් ටික දාගන්නකෝ. දැන් ඉතින් තියෙන්නේ හොඳට කලවම් කරගන්න එක තමයි. මේ වෙලාවේදී ඔයාලට ඇති පදමින් ලුණු ටිකක් දාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් කපාගත්තු දඹල ටික එකහු කරගන්න. දැන් පොල් ටිකයි දඹල ටිකයි හොඳින් මික්ස් කරගන්න ඕන. අපි දඹල ටික ගොඩාක් තැම්බෙන්න තියන්නේ නැහැ. මේ දඹල මැල්ලුමේ දඹල ටික පොඩ්ඩක් අමුවට තමයි ගන්න ඕන. මේක මාරම රස මැල්ලුමක්. ඔයාලත් හදලා කාලා බලලා කමෙන්ට් එකක් දාන්නකෝ.